අද SL YouTube අපි තවත් එක් සුන්දර ශාරිකාවක් යන්න සූදානම් වෙනවා. ඉතින් මේ හැමදේටම කලින් ඔයා තාමත් SL YouTube අපේ පවුලේ සමාජිකයෙක් නෙවෙයි නම් දැන්ම අපිව subscribe කරලා ඒ ළඟට තියෙන bell icon එකත් click කරලාම එන්න. එතකොට අපේ අලුත්ම වීඩියෝස් දාපු ගමන් නරඹන්න ඔයාටත් පුළුවන්. අපි එහෙනම් වීඩියෝවට එමු. අද අපි කතා කරන්න හදන්නේ පෘථිවියෙන් ඔබට පිහිටා ඇති ආකාශමය වස්තුන් වන තාරකා පිළිබඳ. තාරකාවක් කියන්නේ එහි ගුරුත්වය විසින්ම බැඳ තබා ගන්නා වූ දීප්ත ප්ලාස්මා ගෝලයක්. තරුවක ආයු කාලය අවසානයේ එය තුළ පිරවුණු පදාර්ථයක් අඩංගු වෙනවා. ලොකු කුඩා අපි කවුරුත් දන්නා පරිදි පෘථිවියට ළඟම තාරකාව වන්නේ සූර්යයා. ඒ වගේම පෘථිවිය මත ඇති ශක්තියෙන් බොහෝ ප්‍රමාණයක මූලාශ්‍රය වෙන්නේද මේ සූර්යාම තමයි. අනෙකුත් තාරකා රාත්‍රී කාලයේදී පෘථිවියට දර්ශනය වන අතර සූර්යයා වඩා දීප්තිමත්ව බබලන්නේ නැති අවස්ථාවන්හිදී වායුගෝලීය සංසිද්ධීන් වලින් අවහිර නොවූ අවස්ථාවන්හිදී අචල දීප්තිමත් ලක්ෂ්‍ය සමූහයක් ලෙස බොහෝ විට දැකගත හැකි වෙනවා. ඉතිහාසයේදී අහසේ වඩා හොඳින් මතුවී පෙනුන තාරකා එකට එකතු කොට තාරකා රාශි හා තාරකා මණ්ඩල වශයෙන් හඳුනාගත් අතර වඩාත්ම දීප්තිමත්ම තාරකා සුදුසු ලෙස නම් කරනු ලැබුවා. අවම වශයෙන් තරුවක ආයු කාලයේහි එක් කොටසකදී හෝ එහි මධ්‍යයේ පවතින හයිඩ්‍රජන් තාපානි නෂ්ටික විලයනයෙන් මුදා හරින ශක්තිය තරුවෙහි අභ්‍යන්තරය හරහා ගමන් කර පිටත අවකාශයට නිකුත් කිරීම නිසා තමයි එහි දීප්තිය විහිදීම සිදුවන්නේ. එමෙන්ම තාරකා විද්‍යාඥයින්ට තාරකාවක වර්ණාවලිය, දීප්තිය සහ අභ්‍යවකාශය තුළ චලිතය නිරීක්ෂණය කිරීම මගින් තාරකාවක ස්කන්ධය, වයස, රසායනික සංයෝජනය වගේම තවත් අනෙකුත් ගුණාංග නිර්ණය කර ගැනීමටද හැකියාව ලැබෙනවා. තාරකාවක ආරම්භය මූලික වශයෙන් සිදුවන්නේ හීලියම් සමග හයිඩ්‍රජන් සහ බරින් වැඩි මූලද්‍රව්‍ය සුළු ප්‍රමාණවලින් සෑදුණු බිඳ වැටෙන ද්‍රව්‍යමය වලාකුළක් ලෙස. තවද මෙසේ ආරම්භ වන තාරකාවලට පොකුරු හෝ මන්දාකිණි වැනි තරමක් විශාල ගුරුත්වාකර්ෂණ බන්ධන ආකෘතිද පිහිටාගත හැකි වෙනවා. ඉතින් අද අපි ඉතා සරල හඳුන්වා ගැනීමක් සිදු කරේ තාරකාවක් කියන්නේ කුමක්ද යන්න පිළිබඳව. මේ වගේ තවත් වටිනා වීඩියෝවක් අරගෙන තවත් දවසක අපි ඔබ හමුවට එන්න බලාපොරොත්තු වෙනවා. ඔයත් මේ ගැන වැඩිදුර විස්තර දන්නවා නම් මතක ඇතුව පහලින් මේ පිළිබඳ කමෙන්ට් එකක් දාලා ඔයාලගේ යාළුවන්ටත් මේ ගැන තොරතුරු දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් නැවතත් දවසක හමු වෙනතෙක් ඔබට සුබ දවසක්.